හායි යාළුවනේ අද අපි බලන්න යන්නේ ජුජුත්සු කයිසෙන් සීසන් 2 20 වෙනි එපිසෝඩ් එක. මතක ඇතිනේ කට්ටියට කලින් එපිසෝඩ් එකේ අන්තිමට අපි නොබෝරාගේ අතීත කතාව බැලුවා. ඒ වගේම මහිතෝ නොබෝරාට සිහි නැති වෙලා ඇදගෙන වැටෙන්නම පහර දුන්නා. යූජී තාම කන්ෆියුස් වෙලා. අද කතාව එතන ඉඳන් 20 වෙනි එපිසෝඩ් එක පටන් ගන්නකොටම අපට පෙන්නනවා යූජීගේ මූණට වැටෙන ලේ බිඳුවක්. මේ ලේ බිඳුව නොබෝරාගේ ලේ බිඳුවක්. ඒ එක්කම අපට පෙන්නනවා නොබෝරාගේ අතින් තේ කෝප්පය හරියට වැටෙන්නේ අර යූජීගේ මූණට නොබෝරාගේ ලේ බිඳුව වැටෙනවා වගේ. තේ කෝප්පය හැලෙන්නේ ගෝජෝගේ ඇඳුමක් උඩට. මේක දැකලා මූණ ඇඹුල් කරගත්ත නොබෝරා. මේකේ වැරද්ද පැටවෙන්න ඕන. මේ ෂර්ට් එක මෙතනින් ගෙනා තිබුණ ඉජිජිසන්ගේ මතද නැත්නම් මේකට තේ හලපු මගේ උඩද කියලා අහනවා. එතකොටම යූජි මෙගුමි දෙන්න ඔයාගේ තමා කියලා කියනවා. මේක වුණ නොබෝරාගේ මූණ තමා මේ. ඊට පස්සේ අපට පෙන්නනවා කට්ටියම එකතු වෙලා ගෝජෝගේ පිරිසිදු කරන විදි. පිරිසිදු කරන එක හරියන්නේ නැහැ වගේ කියලා තේරුණු නොබෝරා මට පේන විදිහට මේක පරණ බ්‍රෑන්ඩ් එකක් වගේ. එතකොටම මෙගුමි ওই ටී-ෂර්ට් එකට අපහාස කරන්න එපා කියලා කියනවා. මේක ගෝජෝගනේ මට විශ්වාසයි. මේක මේ පරණ කඩේකින් ගත්ත බාල වර්ග එකක්. බලන්න පුෂිගෝරෝ මේක බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා. පුෂිගෝරෝ ටී-ෂර්ට් එකේ කොරර එකේ තිබ්බ බ්‍රෑන්ඩ් එක ෆොටෝ එකක් ගහලා Google සර්ච් එකක් දාලා බලනවා. සර්ච් එකේ රිසල්ට් එකෙන් නොබෝරාගේ වගේම යූජිගෙත් මූණ පුදුමයෙන් පිරෙනවා. මේ තියෙන්නේ ඒ දෙන්නගේ මූණු. බුදු අම්මේ මේ ටැක්ස් එක්කද නැත්නම් ටැක්ස් නැතුවද? මේක වෙන පුෂිගෝරෝ. මේ ටැක්ස් නැතුව. ඒ තරම් පුදුම වෙන්න හේතුව තමයි මේ ෂර්ට් එක ඩොලර් 2,50,000ක් තරම් වටින එක. වෙන කරන්නම දෙයක් නැතුවද කොයිද නොබෝරා කියනවා මම 90,000ක් දාන්නම් කියලා. ඊට පස්සේ යූජීටයි මෙගුමිටයි කියනවා ඔයාලා 80,000 ගානේ දාන්න. එතකොටම සුබ උදෑසනක් කියාගෙනම දොර අරගෙන ඇතුළට එන ගෝජෝ ඉජිජි කිව්වා මගේ ෂර්ට් එක ඔයාලා ගාව කියලා. මං ඒක අරගෙන යන්න ආවේ කියලා කියනවා. එකපාරටම යූජි මෙගුමි නවත්ත ගන්න බැරුව hina වෙනව දැකපු ගෝජෝ අහනවා මොකද hina වෙන්නේ කියලා. එතකොටම නොබෝරා මෙගුමිගේ ටී-ෂර්ට් එක ඇතුලෙන් ගෝජෝගේ ටී-ෂර්ට් එක ඇදලා ගන්නවා. පේන විදිහට ගෝජෝ එනකොටම මුකුත් හිතාගන්න බැරි වුණ මෙගුමි ඒ ටී-ෂර්ට් එක තමන්ගේ ටී-ෂර්ට් එක ඇතුලේ දාගෙන වගේ ටී-ෂර්ට් එක දැකපු ගෝජෝගේ අත් දෙක ඔලුවට යනවා. ඒ එක්කම ලස්සනට කට් කරලා අපට පෙන්නනවා බිම් වැටලා ඉන්න නොබෝරව. ඒත් එක්කම මේ වෙන හැම දෙයකින්ම කන්ෆියුස් වෙලා ඉන්න යූජීවත් අපට පෙන්නනවා. නොබාරා මට බැහැ කුගිසාකි. මට බැහැ ඔයා මැරෙනවා බලන්න. යූජී දුකින් මෙහෙම කියනකොට මහිතෝ මේක නම් මාරම ජොලි. මේක ඇත්තටම මගේ දක්ෂතාවයක්. මම සිරාවටම ශාපයක් කියාගෙන යූජීට පහර දෙන්න යනවා. මහිතෝගේ පහරින් යූජි විහික් වෙලා යනවා. මම ඔට්ටු අල්ලනවා. මං අද තමුන්ව විනාශ කරලා දානවා. ඒ වගේම තමුන්ගේ ඇඟේ ඉන්න ඔය නපුරු පුරාවෘත්තයක් වෙන ආත්මයක්. මෙහෙම කිය මහිතෝ යූජීට එක දිගටම පහර දෙනවා. ඒයි ඔයා හිතුවද මෙහෙට එන්න කලින් මේ වගේ දෙයක් වෙයි කියලා? තමුන් මාර බොළඳයි පොඩි එකෝ. මෝඩයෝ මේක යුද්ධයක්. කාගවත් අත්තරද්දක් හදාගන්න නෙමෙයි. මේක සටනක්. මේක යුක්තිය ගැන අපේම දුර්වල අදහස් වල ගැටුමක්. මහිතෝ මෙහෙම උමතුවෙන් වගේ කිය යූජීට හොඳටම ගහනවා. තමුන් දන්නවද යූජීට ඩෝරි? අපි දෙන්නම සමානයි. මම දශමයක්වත් හිතන්නේ නැතුව මිනිස්සු මරලා දානවා වගේම තමුන් දශමයක් හිතන්නේ නැතුව මිනිස්සුන් බේර ගන්නවා. මේක මිනිසුන් විසින් බුද්ධියෙන් හදාගත්ත ගෞරවය සහ දුර්වලයන්ගේ යුක්තිය අතර ඇතිවන ගැටුමක්. මේක ශතවර්ෂයකින් පස්සේ ඉතුරු වෙන ලෝකය මොන වගේ එකක්ද කියලා තීරණය කරන යුද්ධයක්. තමුන් තාමත් ඒක තේරුම් අරන් නැත්තම් කොහොමදයි තමුන් මාව පරාද කරන්නේ? මහිතෝ මෙහෙම යූජිව හොඳටම හැල්ලු කර ප්‍රශ්න අහද්දි යූජි කරන්නේ බිම බලාගෙන කල්පනා කර ඉන්න එක. යූජි කතා කරන්නේ නැහැ කියලා තේරුණ මහිතෝ ඊටාම සංසුන්ව ඒ යූජි ඔයා කර්ස් කීයක් විතර මරලා තියෙනවා කියලාද හිතන්නේ? ඔයා ගණන් කරලා තියෙනවද? මං කියන්නද? ඔට්ටු ඔයා ගණන් කරලා නැහැ. හරි ගණකාට වෙන්න එපා. මාත් ගණන් කරලා නැහැ. ඇත්තටම මම මරලා දාපු මිනිස්සු ගාන මටවත් ගණන් කරගන්න බෑ. මෙහෙම කියපු මහිතෝ තමන්ගේ අත දෑකැත්තක් වගේ කරගෙන යූජිට අන්තිම ප්‍රහාරය දෙන්න ලෑස්ති වෙනවා. ඒ ගමන්ම අන්තිමට මම උඹ ගැනත් ඔක්කොම අමතක කරනවා. මෙහෙම කිව්ව මහිතෝ දෑකැත්තෙන් යූජිට පහර දෙන්න හදනකොටම එකපාරම අප්පුඩි සද්දයක් ඇහෙනවා. ඒකම ටෝඩෝ සීන් එකට එන්ටර් වෙනවා. මට ඇහෙනවා එහා පැත්තේ පන්සලේ ඝන්ටා නාදය. ඒක මේකෙන් කියන්නේ මේ හැමදේම අනිත්‍යයි කියලා. සල්ගස්වල මල් පිපුනම ඒවායේ පාට වලින් අපට උගන්වන්නේ ඒ පිපෙන දේ කවදා හරි වෙකිලා යනවා කියලා. ඒ කොහොම වුණත් දැන් වීරයා කතාවට එන්ට වෙන්නයි යන්නේ. මේ විදිහට බණ කියාගෙනම ටෝඩෝ මෙතනට එනවා. එතනින් කට් කරලා පෙන්නනවා ටෝඩෝ මෙතනට එන්න කලින් වුණ සිද්ධියක්.
ගෝජෝ හිර කරපු තැන ගෝජෝ නෑ කියලා දැක්ක ටෝඩෝ. පේන විදියට සුගුරු ගෙතෝ ගෝජෝ හිර කරපු ගෙගුමොන්නෝ එකත් අරගෙන පිටත් වෙලා ගිහින් වගේ. අවුලක් නෑ. අපි ඉදිරියට යමු. අපේ ප්‍රධාන මෙහෙයුම කොහොම හරි ගෝජෝ බේරගන්න එක. ඒ නිසා අපි සතුරු හමුදා පුළුවන් තරම් අයින් කරන ගමන් මිනිස්සුම බේරගමු. ඉතින් අපි ඉක්මන් කරමු. මගේ සහෝදරයාත් මේ ළඟම ඉන්න ඕන. මෙහෙම කිව්ව ටෝඩෝ ඉස්සරහට ඇවිදගෙන යනවා. यहाँ अभी अभी ये क्या हुआ? ඔතනින් කට් කරලා ආයෙත් අපිට පෙන්වනවා වර්තමානය. UG එකපාරටම හිටපු තැනින් අතුරුදහන් වුණා කියලා දැකපු මහිතෝ. මොකක්ද ඒ වුනේ? කවුද මෙයා? මට පේන විදිහට මෙයාට තැන් මාරු කරන්න පුළුවන් ටෙක්නික් එකක් තියෙන කෙනෙක් වගේ. හරි. අර හනමිට ගැහුවා කිව්වේ මේ සෝස වෙන්න ඇති එහෙනම්. මහිතෝ මෙහෙම හිතනකොට ටෝඩෝ ළඟට ආපු එයා යටතේ වැඩ කරන කෙනා. ටෝඩෝ මං අර වැටලා හිටපු කෙල්ලට බෙහෙත් කරලා ඉවරයි. කරුණාකරලා මට බනින්න නම් එපා. එයා දැන්ටමත් මැරලා වගේ ඉන්නේ. මෙයා මේ කියන්නේ නොබෝරා ගැන. හරි බොළඳ කතා නවත්ත ගන්නවා. මගේ සහෝදරයා ගැනත් බලන්න. නැගිටින්න සහෝදරයා. අපේ සටන පටන් ගත්තා විතරයි. නැගිටින්න සහෝදරයා. මේක ඇහුන UG ටෝඩෝ කියලා දෙපාරක් විතර කියලා මට බැහැ කියලා අඬන්න ගන්නවා. මට තවත් නම් බැහැ ටෝඩෝ. නොබෝරා විතරක් නෙමෙයි නනමිත් මැරුණා. ඒ වගේම සුගුණ සෑහෙන්න මැරුවා. මට මේ මිනිස්සු මැරෙනවා බලාගෙන ඉන්න උනා. මට බැරි වුණා යාළුවා බේරගන්න. මං මිනි මරුවෙක්. UG මෙහෙම අඬා කියද්දි මෙතනට හයියෙන් දුවගෙන ආපු මහිතෝ. "ඒයි, තව ටිකක් හයියෙන් කතා කරහන්. මට තමුන් කියන දේ ඇහෙන්නේ නැහැ." කියලා UGට පහර දෙන්න හදනකොටම ටෝඩෝ මහිතෝට පහර දෙනවා. මේකෙන් විසික් වෙලා ගිය මහිතෝ "වහව් පුදුම සහගතයි." ටෝඩෝ UGට කතා කරන්න ගන්නවා. "සහෝදරයා, ඔයා ගොඩක් හොඳ මිනිස්සෙක්. ඔයාවම පොඩියට හිතන්න ඕනේ නැහැ. ඔයා, මම, නනමි, කුගිසාකි, මිස්ටර් නනමි, අපි හැමෝම ජුජුත්සු මන්ත්‍රකාරයෝ. අපි හැමෝම කරන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක්. අපි ජුජුත්සු මන්ත්‍රකාරයෙක් වෙන්න තීරණය කරපු දවසේ ඉඳන් අපේ ජීවිතේ තවත් කර්මයක් සමග බැඳිලා නැහැ. ඒ නිසා අපි මරුණා ගැන දුක් වෙලා වැඩක් නැහැ. ඒ දුක සහගත සිතුවිලි වලින් ඔයාව පරාජය වෙන්න ඉඩ තියන්නත් එපා. මොකද එයාලා ඔයා මත විශ්වාසය තියලා තමයි මැරලා තියෙන්නේ. ඔයාට දැන් හොයන්න වෙනවා ඒකට උත්තරේ. ඉතින් ඔයා ඒක හොයාගන්නකම් මං ඉදිරියට සටන් කරන්නම්." මෙහෙම කිව්ව ටෝඩෝ මහිතෝගේ පැත්තට ඇවිදගෙන යනවා. ටෝඩොත් එක්ක ආපු කෙනා UGව හීල් කරන්න පටන් ගන්නවා. "ඉටඩෝරි අහගන්න. මම මගේ ශිල්පය ඔයාගේ උඩ යෙදුවා. මේකෙන් ඔයාගේ තුවාල හොඳ වෙන්නෙත් නැහැ. ඒත් ඒවා දරුණු අතට හැරෙන්නෙත් නැහැ. ඔයාට වේදනාවක් දැනෙන්නෙත් නැහැ. ඒත් දැන් ඉඳන් ඔයා කන අලුත් පාරවල් සහ තුවාල වලට මගේ ටෙක්නික් එකෙන් බලපෑම එල්ල වෙන්නේ නැහැ. ඉතින් ටිකක් පරිස්සම් වෙන්න." මං අතන ඉන්න කෙල්ලටත් ප්‍රතිකාර කරා. ඒත් එයාගේ හෘද ස්පන්දනයවත් හුස්මවත් වැටෙන්නේ නැහැ. එයාව බේරගන්න බැරි වෙන එකේ සම්භාවිතාව බිඳුවයි නෙමෙයි. මං එයාව එළියට අරන් ගිහින් ප්‍රතිකාර කරන්නම්. කරුණාකරලා ඔයා වැඩි බලාපොරොත්තු තියාගන්න එපා. මෙහෙම කියලා එතනින් පිට වෙලා යනවා. ටෝඩෝ මහිතෝගේ පැත්තට එනවා දැකපු මහිතෝ. "ඒයි කොණ්ඩේ වැඳපු ගෝරිල්ලෝ. තමුන්ලයි කතාව ඉවරද?" ටෝඩෝ කිසිම උත්තරයක් දෙන්නේ නැතුව මහිතෝගේ පැත්තට වේගෙන් දුවගෙන එනවා. දෙන්න ගහගන්න පටන් ගන්නවා. ටෝඩෝ පුළුවන් තරම් මහිතෝට තමන්ව අල්ලගන්න බැරි වෙන විදියට පහර දෙනවා. මහිතෝත් තමන්ගේ ශරීරයේ හැඩය වෙනස් කරගනිමින් ටෝඩෝට පහර දෙනවා. "අයියෝ, තමුන්ට මම තාම එකපාරක්වත් අල්ලගන්නවත් බැරි වුණානේ." ටෝඩෝ මෙහෙම කියනකොට මහිතෝ "මතන මැරෙන්න ලම් වෙලා ඉන්න ඉඩඩෝරිගෙන් මූ හදන්නේ මාව දුර තියාගන්නද කොහෙද? හරි මං ගාව මීට වඩා දේවල් තියෙනවා." කියලා කියපු මහිතෝ කලින් විකෘති කරගත්ත හියුමන් කර්ස් එකකින් ටෝඩෝට පහර දෙනවා. ඒකෙන් ටෝඩෝ බේරෙනවා දැක්ක මහිතෝ "හොඳයි, මේ පාර මාරු වෙනවකෝ බලන්න. මේ පාර නම් මං තමුව අල්ල ගන්නවා. ඔව්, මට දැනෙනවා. මං තව එකපාරයි මුට ගහන්න ඕන. මගේ අන්තිම ප්‍රහාරයට ළඟයි කියලා මට දැනෙනවා. මේක තමයි මගේ ආත්මයේ සැබෑම සාරය." මෙහෙම කිව්ව මහිතෝ ටෝඩෝට අන්තිම ප්‍රහාරය දෙන්න ලෑස්ති වෙද්දිම අපේ පරණ වීරයා කතාවට එන්ට වෙනවා. "මට සමා වෙන්න නනමි." මෙහෙම කිව්ව UG නනමිලාවත් මතක් කරගෙනම මහිතෝට පහර දෙනවා. මේ ප්‍රහාරයෙන් මහිතෝ විසික් වෙලා යනවා. අම්මට සිරි. බාගෙට මැරිච්ච එකාට ආයේ පණ ඇවිල්ලා වගේ. මහිතෝ මෙහෙම කියනකොට ටෝඩෝ UG දෙන්නම එකට සරණට ලෑස්ති වෙනවා. "වෙල්කම් බැක් මයි බ්‍රදර්" කියලා ටෝඩෝ කියනවා. එතනින් කට් කරලා අපට පෙන්නනවා ටෝකියෝ ජුජුත්සු පාසලේ මීවා එක්ක මිකමාරුගේ පපට් කෙනෙකුත් ඉන්නවා. "ආපහු යන්න මීවා. දැන් shibuya වල තත්ත්වේ නරක නැහැ." මිකමාරු මෙහෙම කියනකොට මේක අහගෙන හිටපු මීවා අහනවා "ඇයි ටෝඩෝවයි නීටවයි විතරක් shibuya වලට යවුවේ" කියලා. "මෙහෙමයි මීවා. ටෝඩෝ shibuya වල නොමැරී ඉන්න 99%ක chance එකක් තියෙනවා. නීට ටෝඩෝ එක්ක ගියා කියන්නේ එයාටත් එහෙමම තමා" කියලා කියනවා. එතකොට දුක හිතුන මීවා අහනවා "ඇයි එතකොට මාව යවුවේ නැත්තේ? මම වැඩකට නැති කෙනෙක්ද? මට ඇත්ත කියන්න" කියලා මීවා අඬන්න ගන්නවා. "ඔයා විතරක් නෙමේ.
මායි කමෝ නිමිෂයා එවගේ මුතෙයිමෙත් ඉන්නවා. මම තහවුරු කරගත්තා මේක වෙන්න කලින් මම ඔයාලා හැමෝගෙම ආරක්ෂාව ගැන හිතලා තමයි මේ තීරණය ගත්තේ. මේක අහගෙන හිටපු මීවා. ඇයියෝ අපිට මේවා කිව්වේ නැත්තේ? අපි වාගේ යාළුවෝ නෙමේද? ඔයා මේවා කිව්වනම් අපිට මොනවාරි කරන්නත් තිබ්බා. නැත්තම් ඔයා කිව්වේ නැත්තේ මම දුර්වල හින්දාද? මීවාගේ ප්‍රශ්නෙට මේක මාරු. නැහැ මීවා. මම මේවා කිව්වේ නැත්තේ මම දුර්වල හින්දා. මම දුර්වල හින්දා තමයි මම වැරදි පාරක් තෝරගත්තේ. මගේ දුර්වලතාවයෙන් හින්දා තමයි මට හරි වැරද්ද මොකක්ද කියලා පෙවුනේ නැත්තේ. මං ආදරය කරපු කෙනෙක් හිටියා. එයාව ආරක්ෂා කරන්න ඕන හින්දායි මම මේ ඔක්කොම කළේ. ඒ නිසා මට ලෝකෙට මොනවා වුණත් වැඩක් නැහැ කියලා හිතුණා. මේක අහගෙන හිටපු මීවා මේකමාරුගේ පපට් ළඟට අරගෙන අඬන්න ගන්නවා. දැන් අපට පෙන්වන්නේ මේ දෙන්නගේ දුක්බර වෙන්වීම. මේකමාරුගේ පපට්ගේ ආයු කාලය ඉවර වෙලා. මීවා හයියෙන් අඬන්න ගන්නවා. එහා පැත්තෙන් මේකමාරුගේ ආත්මය වගේ එකක් මතුවෙනවා. මීවා පුළුවන් තරම් සතුට හොයාගන්න උත්සාහ කරන්න. මොනවා වුණත් ඔයා සතුටින් ඉන්නවා කියන්නේ මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියන එක. මේකමාරු මෙහෙම කියලා එකපාරටම අතුරුදහන් වෙලා යනවා. මීවා හයියෙන් අඬන්න ගන්නවා. මේ ඔක්කොම එයාගේ යාළුවෝ එළියේ ඉඳන් අහගෙන ඉන්න විදිහ අපට පෙන්නනවා. ඒත් එක්ක මෙතනින් කට් කරලා ආයෙමත් අපට පෙන්නනවා මහිතෝ යූජී ටෝඩෝ ඔන්ගෝයින් ෆයිට් එක. යූජී ටෝඩෝ දෙන්න ස්විච් වෙවි මහිතොට පහර දෙනවා. ටෝඩෝට පණ තියෙන දේවල් විතරක් නෙමේ පණ නැති දේවල් එක්කත් මාරු වෙන්න පුළුවන් කියලා දැකපු මහිතෝ පුදුම වෙනවා. මහිතෝ තමන්ගේ ශරීරයේ කෑලි දෙකකට බෙදාගෙන දෙන්නට වෙන වෙන්න පහර දෙන්න පටන් ගන්නවා. ඒත් ඉතින් ටෝඩෝ ස්විච් ටෙක්නික් එක නිසා මහිතෝගේ මේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. මහිතෝ විකෘති කරපු හියුමන් කර්ස් වලින් දිගටම යූජීට සහ ටෝඩෝට පහර දෙනවා. අන්තිමේ කට්ටිය සාමසාකච්ඡාවලට ලැබෙන්න ලෑස්ති වෙලාද කොහෙද? කට්ටිය මූණට මූණ බලාගෙන ඉන්නවා. මට පේන විදිහට ගෝරිල්ලෙක් වගේ කොණ්ඩේ බැඳගෙන ඉන්න කෙනා තාම හොඳටම ශක්තිමත්. යූජීගේ ආත්මෙන් තව ඉතුරු වෙලා තියෙන 10%ක් විතර කොටසක් පමණයි. මගේ ආත්මෙත් 140 විතර වෙනකම් පල්ලෙහාට බහැලා තියෙන්නේ. මං අර දෙකට බෙදලා සටන් කරනකොට වගේම යූජී බ්ලැක් ෆ්ලෑෂ් වලින් පහර දෙද්දිත් මට ගොඩක් ඩැමේජ් වුණා. මෙහෙම හිතපුවම හිතෝ මම පළවෙනියටම කරන්න ඕන කරදරකාර ස්විච් වෙන ටෙක්නික් එක තියෙන එක ඉවරයක් කරන එක කියලා හිතපු මහිතෝ ටිකක් විතර ලොකු විකෘති කරපු හියුමන් කර්ස් එකක් මැව්ව මහිතෝ ඒකෙන් යූජීලට පහර දෙනවා. යූජී ටෝඩෝ දෙන්න දුවන්න ගන්නවා. ඒත් එකපාරටම ඉස්සරහිනුත් කර්ස් එකක් එවලා යූජීලව වට කරපු මහිතෝ එයාලව තරලා දාන්න යද්දිම ටෝඩෝ ආයෙත් එයාගේ ස්විච් ටෙක්නික් එක පාවිච්චි කරලා බේරෙනවා. මෙතනින් ටෝඩෝ යූජී දෙන්න වෙන් වෙනවා. ඊට පස්සේ මහිතෝ ටෝඩෝගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. මහිතෝ එතන හිටපු මිනිස්සු දෙන්නෙක් විකෘති කරලා කඩු දෙකක් කරගෙනම ටෝඩෝගේ පස්සෙන් පන්නගෙන එනවා. ටෝඩෝව කොහොම හරි අල්ලන්න හදපු මහිතොට එක් කරගන්න වෙන්නේ නැහැ. ටෝඩෝගේ ප්‍රහාරයකින් මහිතෝ ලිෆ්ට් එකට විහික් වෙලා යනවා. ඒ ලිෆ්ට් එක දිගේ මහිතෝ උඩට යන්න පටන් ගත්තට පස්සේ යූජී ටෝඩෝ දෙන්නම එකට එකතු වෙලා ආයෙත් මහිතෝගේ පස්සෙන් උඩට යනවා. මෙතනදී ටෝඩෝගේ බලය පෙන්වන්න වගේ ලස්සන ඇනිමේෂන් එකක් එහෙම යනවා. ඒ වගේම අන්තිමට මහිතොට බ්ලැක් ෆ්ලෑෂ් එකකින් පහර දෙනවා. මහිතෝ එකෙන් විසික් වෙලා ගියත් අන්තිමේදී මෙහෙම කියනවා. රමුල්ලා දෙන්නගේ බ්ලැක් ෆ්ලෑෂ් වලින් දැන් මට මුකුත් කරන්න බෑ. මං ඒකට දැන් හුරු වෙලා ඉන්නේ. ඒ නිසා දැන් මැරෙන්න ලෑස්ති වෙනවා. මහිතෝ මෙහෙම කියනකොටම එතනින් 20 වෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. ෆයිට් සීන් බලන්න කැමති කට්ටිය WhatsApp channel එකට set වෙන්න. ටෝඩෝටයි යූජීටයි මොනවා වෙයිද? එතකොට කෝ අනිත් අය නොබෝරගේ ජීවිතේ බේරෙයිද? කෝ එතකොට ගෝජෝ මේවා බලා ගන්න නම් 21 වෙනි එපිසෝඩ් එක බලන්නම වෙනවා. ඉතින් එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. Subscribe, motherfucker.